හිතලා බලන්න අපේ ජීවිතේම අපේ පැතුම් ඉටු කරන මූලාශ්‍රයක් බවට පත් කරගන්න පුළුවන් නම් අද අපි කතා කරන්නේ ඒ ප්‍රබල රූපකය ගැනයි. හිතන්න බලන්න අපි හිතේ තියෙන ගැඹුරුම පැතුම් ඉටු කරගන්න අපේ ජීවිතේටම බලයක් ලැබුණොත් කොහොම වෙයිද? මේක ටිකක් පුදුම හිතෙන ප්‍රශ්නයක් නේද? හැබැයි මෙතනදී අපි කතා කරන්නේ එලියෙන් කොහේ හරි තියෙන මායාමය ගහක් හොයාගෙන යන එකක් ගැන නෙවෙයි. නෑ. ඒ වෙනුවට අපිම අපේ අතුලාන්තයෙන්ම ඒ වගේ වෘක්ෂයක් බවට පත්වෙන එක ගැනයි. හොඳයි එහෙනම් මේ අභ්‍යන්තර ගමන යන්නේ කොහොමද? මේකට මඟ පෙන්වීම අපිට ලැබෙන්නේ කොහෙන්ද? ඒ තමයි අඛණ්ඩ ජ්‍යොති සංගරාවෙන්. ඔව් අපි මේ සම්පූර්ණ විග්‍රහය සඳහා පදනම් කරගන්නේ අඛණ්ඩ ජ්‍යොති සංගරාව. ඒ වගේම මෙහි කර්තෘත්වය දරන්නේ පණ්ඩිත් ශ්‍රීරාම් ශර්මා ආචාර්යතුමන්. හරි. එහෙනම් අපි මේ ගමන පටන් ගමු. හැමදේටම කලින් අපි කතා කරමු අපේ ඇතුළේම සංගවිලා තියෙන ඒ විභවයේ බීජය ගැන. මුලින්ම මේක පැහැදිලි කරගන්න ඕන. මේක මාන්තර ගුරුකම් ගැන මායාවන් ගැන කතාවක් නෙවෙයි. කොහෙත්ම නැහැ. මේක හරියක වගාවක් වගේ. ගුණධර්ම සහ පැහැදිලි අරමුණක් එක්ක ජීවිතේ වගා කරන එක. එතකොට යහපත් ප්‍රතිඵල කියන්නේ ඒකේ ස්වාභාවිකවම ලැබෙන අස්වැන්න. දැන් ඕනම වගාවකට පසසකස් කරගන්න ඕනේ. අන්න ඒ වගේ ඊළඟට අපි බලමු මේ අභ්‍යන්තර ගමනට අවශ්‍ය අපේ ඇතුළාන්තේ පසසකස් කරගන්නේ කොහොමද කියලා. මේ ගමනේ පළවෙනි මඩිය තියෙන්න වෙන්නේ අපේ ඇතුළටමයි. වෙන කොහෙවත් නෙවෙයි. ඕ අපේ ආත්මය අවදි කරවන්න කාලය ඇවිල්ලා. ඒ විතරක් නෙවෙයි මේ හැමතිස්සෙම එහෙට මෙහෙට දුවන එක තැනක තියාගන්න බැරි අපේ චංචල මනසත් හික්මව ගන්න ඕන. හරි, ඒක ලේසි වැඩක් නෙවෙයි තමයි. ඒත් ඒක කරන්න බැරි දෙයක්වත් නෙවෙයි. මේක හරියට මාරුවක් වගේ. අපේ වර්ධනයේට බාල්කියක් වෙලා තියෙන ඍණාත්මක දැක්ම කියන එක පැත්තට දාලා ඒ වෙනුවට ඒ වර්ධනය පෝෂණය කරන ධනාත්මක මානසික ආකල්පයක් ඇති කරගන්න එක අත්‍යවශ්‍යයි. හරි, දැන් අපි අභ්‍යන්තරපස සකස් කරගත්තා. ඊළඟට මොකද කරන්නේ? අපි වගා කරන ගහේ මුල් ශක්තිමත් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපේ මනසත් ශරීරයත් පෝෂණය කරන එක. අපි දන්නවා අද කාලේ අපේ හොඳින් ඉන්න එකට කොච්චර අභියෝග තියෙනවද කියලා නේද? විශේෂයෙන්ම දෙකක් ගැන මෙතන කතා කරනවා. එකක් තමයි ආතතිය. ජීවිතය හරියට විඳිනනම් ආතතියෙන් ඈත් වෙන්නම වෙනවා. අනික තමයි මේ ස්මාර්ට්ෆෝන් වලට ඇබ්බැහි වීම. මේවා කළමනාකරණය කරගැනීම හරිම වැදගත්. මානසික සුවතාවයේ වගේම කායික සුවතාවයත් ඒහා සමානවම වැදගත්. මෙතනදී ශරීරයේ පිරිසිදු කර ගැනීම සඳහා හරිම ඵලදායී ක්‍රමයක් විදිහට උපවාසය හඳුන්වලා දෙනවා. හොඳයි. දැන් අපි අභ්‍යන්තරව සූදානම්. පස හැදුවා, මුල් ශක්තිමත් කළා. දැන් තමයි වෙලාව මේ වගා කරගත්ත දේවල් ලෝකෙට පෙන්눔 කරන්න. ඒ කියන්නේ ක්‍රියාවේ ඵල නෙලා ගන්න. ඉතින් කොහොමද අපි දිව්‍යමය ක්‍රියා කරන, ඒ කියන්නේ උතුම් ක්‍රියා කරන කෙනෙක් වෙන්නේ? ඒකට හරිම සරල පියවර තුනක් තියෙනවා. 1. අභ්‍යන්තර ගුණධර්ම වගා කරන එක. 2. මොන දේ කළත් පැහැදිලි අරමුණකින් කරන එක. 3. අනුන් වෙනුවෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි සේවය කරන එක. මේ කියන පරාර්ථකාමී සේවාව ඒකේ ආත්මයම අපිට දකින්න පුරුවන් තැනක් තමයි කැපවීමෙන් වැඩ කරන ස්වේච්ඡා සේවකයන් දිහා බැලුවම. ඔවුන් තමයි ඇත්තටම මේ මූල ධර්ම ජීවමාන කරලා පෙන්වන්නේ. මේකට හොඳම ජීවමාන උදාහරණයක් තමයි පූජ්‍ය ගුරුදේව්තුමන්. ඒ කියන්නේ මේ ඉගැන්වීම් ලෝකෙට ගෙනාපු නිර්මාතෘවරයා. එතුමාගේ සම්පූර්ණ ජීවිතයම ආදර්ශවත් මනුෂ්‍ය ජීවිතයකට තියෙන හොඳම නිදර්ශනක් විදිහට අපිට ගන්න පුළුවන්. හරි, දැන් අපි මේ ගමනේ අවසානයේට කිට්ටු වෙලා ඉන්නේ. එහෙනම් අපි බලමු මේ විදිහට වගා කරගත්ත ජීවිතයක අවසාන ප්‍රතිඵලය මොකක්ද වෙන්නේ කියලා. ඒ තමයි කරුණාවෙන් පිරුණු ජීවිතයක්. ඒ කියන්නේ හැමෝටම සෙවණක් බවට පත්වීම. හිතන්න මේ විදිහට පරිපූර්ණත්වයට පත්වන කෙනෙකුගේ කරුණාවට දෛවයේ පවා වෙනස් කරන්න පුළුවන් කියලායි කියන්නේ. ඔවුන් නිකම්ම ඉදීමෙන් පවා Taman වටා තියෙන ලෝකයට ලොකු ධනාත්මක බලපෑමක් ඇති කරනවා. අන්න එතකොට ඒ කරුණාවෙන් පිරුණු ජීවිතය හරියට හැමෝටම රසවත් ඵල දෙන 1000ට සෙවන දෙන මහා වෘක්ෂයක් වගේ වෙනවා. මතකද අපි මුලින්ම කතා කරපු රූපකය? අන්න ඒක සම්පූර්ණ වෙන්නේ මෙතනදී තමයි. ඉතින් මේ හැම දෙයක් ගැනම හිතලා බලද්දී අපි හැමෝම අපේ හදවතින්ම අහගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. අපි අද දවසේ අපේ ජීවිතය කියන මේ පස්ස ඇතුලේ රෝපණය කරන බීජය කුමක්ද?